බලන්නකො මාත්‍යෝ. හෙඩ් ලයිට් නැහැ. සිග්නල් ලයිට් නැහැ. ෆෝන් එක ඒක වැඩ කරන්නෙත් නෑ. කොහොමද මාත්‍යෝ මේවා පාරේ දුවන්නේ? බලන්නකො වාහනේ ඇටි. මොකක්වත්ම නැහැනේ. අනේ මහත්තයෝ අයියෝ මගේ ගඩොල් පටව ගත්ත ටේලරෙත් නෑ මහත්තයෝ අයියෝ අනේ මහත්තයෝ මොකද මහත්තයෝ කරන්නේ බලාගෙන ඉන්නේ මෙතන මගේ ඌට තියා ටේලරේ ආනෝක අයියෝ ටිකට් ගත්තේ නෑනේ තාම. ඒක තමයි ටිකට් ගන්න කිව්වේ. මං හිතුවේ මේ ගත්තු ටිකට් එක ගන්න කිව්වා. මහත්තයා කසාද බැඳලාද? ඔව්. ඇයි? ඔය කෙටි කාලීන අමතක වීම කසාදේ අතුරු ප්‍රතිඵලයක් කියනවනේ. කොහෙටද? 10 ගන්න. නංගිලා කොහෙටද? මුල්ලේරියාවට 3. මොකද හදිස්සියේ මුල්ලේරියාව යන්නේ? මුල්ලේරියාවේ සටනට. ඇයි? මේ ළමයෝ බස් එක ඉස්සරහා නවත්තනවද? ඉස්සරහා විතරක් නෙමෙයි මුළු බස් එකම හෝල්ට් එකේ නවත්තනවා. පොඩ්ඩක් කරදර කරන්න නැතුව ඉන්න ඕනේ. හොඳේ? ඈ? කොටප්‍රියා. නම වැඩක් නෑ. නම ඕනේ ස්පිරිතාල ටිකට් එකට නේ. මේකට වැඩක් නෑ. කොටහේනේ කොටප්‍රියා ටිකට් ගන්නෙ නැහැ. කවුද විමලා යෙව්වා? දන්නේ ඇයි? නෑ නිකන්. අර මාතේ කොහෙටද? මාතේ කොහෙටද? මේ කොටහේනේ කොටප්‍රියා ටිකට් ගන්නෙ නැහැ. අතරම
කවුද විමල අයියා අර පොර? මොන පොරද? අර පළහඳි නගින්නේ. කවුද බන් දන්නේ? ඔබ මොකද ඔය මිනිහා ගැන ඔච්චර හොයන්නේ? මට නම් ඉතින් පොරගෙන් වැඩක් නැහැ. ඒ වුණාට මිනිහා ටිකට් ගන්න නැහැ නේ විමල අයියා. ඒ කියන්නේ ටිකට් ගන්න කිව්වම පොර කියනවා මේ කොට හේනේ කොට ප්‍රියා ටිකට් ගන්න නැල්ලු. යකාගේ වැඩන්නේ බං ඒක. ඔබ කිව්වේ නැද්ද එහෙම බෑ කියලා? මම කිව්වා. ඒත් මිනිහා කියන්නේ ඒකමයි. මේ කොට හේනේ කොට ප්‍රියා ටිකට් ගන්න නැල්ලු. මට දෙන්න හිතෙනවා ඇත්තමයි. බෝගෙත් විසිල් විතරයි. බාල්ටි නෑ. පොරගේ ටික මැරපෙනුම හින්දා උඹ බයයි. අහිංසක මිනිහෙක් කියම බස් එක නැග්ගනම් බලන්න තිබ්බා. අනික යකෝ ටිකට් එකක් නැතුව බස් වල යන්න පුළුවන්ද? බස් එකට නගින මිනිස්සුන්ට ටිකට් එකක් දෙන එක උඹේ රස්සාවනේ. කෙලින්ම කතා කරපන්. ටිකට් එකක් ගන්න නැත්නම් බයින්න කියලා කිව්වා. හරි. මොකෝ? අර පොර අදත් ටිකට් ගත්තේ නැද්ද? නෑනේ විමල අයියා. අද මොකද්ද කිව්වේ? අදත් ඉතින් හැමදාම කියන ටික තමයි. මේ මම සතියක් නිවාඩු දානවා ඈ. ඒ මොකටද? මම දන්න හොඳ කරාටේ මාස්ටර් කෙනෙක් ඉන්නවා. පොරට කියලා එක දිගට සතියක් කරාටේ පුරුදු වෙලා තමයි මං ආයි වැඩට එන්නේ. අපිට ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්න බයනේ තියෙන්නේ විමලයි. ඒ කියන්නේ ඔය ප්‍රශ්නකට මුහුණ දෙන්න මේ ආත්ම ශක්තිය නැහැ. ඒක වෙලා තියෙන්නේ. මන් දැක්කා ඔය YouTube එකේ කියනවා සටන් කලාවෙන් පුළුවන් කියලා අපේ නැති වෙලා ගිය ආත්ම ශක්තිය ගොඩනගා ගන්න. හරි සතියකින් දැන් උඹ ඔය කියන එක ගොඩගත්ත කියමු. ඊට පස්සේ මොකද ඉතින්? ටිකට් ගන්න බෑ කිව්වොත් කෙලින්ම ආනවා. මොකෝ ටිකට් ගන්න නැති ඇයි? නැත්තම් මූණට හොම්බට දෙකක් ගන්නලා බස් එකෙන් එළියට දානවා. හා හරිද? මොන ආනවද විමල අයියා? මට බලන්නකො මොකද? වරණ කරන වැඩේ. ටිකට් ගන්න. කොට හේනේ කොට ප්‍රියා ටිකට් ගන්නෙ නෑ. ඇයි මොකද? නමුසේ ටිකට් ගන්න නැති මොකද? ආ! මම සීසන්